හොරා ගෙට පැන්නට පස්සේ CCTV එක ඕෆ් කළ වැඩක් තියනවාද? 2015 බැඳුම් කර වංචාවෙදිත් සිද්ධ වුණේ මේ වගේ දෙයක්. පෙබරවාරි මාසේ 27 වෙනිදාට බැඳුම් කර වංචාවට අවුරුදු 11යි. එදා මහ බැංකුව රුපියල් බිලියනයකින් නවත්ව ගන්න තිබුණු බැඳුම් කර වෙන්දේසියා රුපියල් බිලියන 10ක් වෙනකන් ඇදගෙන ගියා. එදායින් පස්සේ මේ ගනුදෙනුවට සම්බන්ධ තවත් ගනුදෙනු මාස කිහිපයක් පුරාම සිදු වුණා. මෙහෙම ගත්තු බැඳුම් කර විවිධ පාර්ශවයන්ට විකිණුවා. EPF එකත් මේකට අහුණු එක පාර්ශවයක්. කොහොම හරි මේ දේවල් යට ගහන්න බැරි වුණා. මේ දේවල් ගැන විභාග කරන්න කියලා ජනාධිපති කොමිසමක් පත් කරා. මේ කොමිසමෙන් කිව්වා EPF එකයි බැඳුම් කර ගනුදෙනු ගැනයි බෝහාරික විගණනයක් කරන්න කියලා. මේක පැවරුනේ මහ බැංකුවටයි. විගණනය කරන්න නියම කළේ මේ ගනුදෙනු හින්දා EPF එකට සිදුවුණු අලාභය තක්සේරු කරගන්න සහ වගකිව යුතු පුද්ගලයන්ගේ ඒක අය කර ගැනීමේ අරමුණ ඇතිවයි. කෙරුණු බෝහාරික විගණනය 2019 ප්‍රසිද්ධ කළා. හැබැයි අර ගනුදෙනුවලින් EPF එකට සිදුවුණු අලාභය ගැන විගණනය සඳහන් වන්නේ නැහැ. ඇයි? විගණනයෙන් ආවරණය කළා තියෙන්නේ 2015 පෙබරවාරි 28 වෙනකම් විතරයි. ඒ කියන්නේ බැඳුම් කර වංචාව පටන් ගත්ත තැනින් විගණනය ඉවර කරලා. අවුරුදු 11කට පස්සෙත් මේ බැඳුම් කර වංචාව නිසා EPF එකට ඇති වුණ ප්‍රතිවිපාක ගැන අපි තාම දන්නේ නැහැ. ඒ නිසා තවත් බෝහාරික විගණනයක් අවශ්‍ය වෙනවා මේක තක්සේරු කරගන්න.